අයිබෝන් හැමෝටම. ඉතින් අපි මේ අවුරුද්දේ දෙවෙනි පාරට තව ස්ට්‍රොබෙරි කඩන්න කලින් තැන නෙවෙයි මේ වෙන තැනක්. මගේ පේජ් එක ෆලෝ කරනවා නම් පේජ් එකේ තියෙන කඩන්න යන තැන් ස්ටොක්හෝම් කිට්ටු තැන් තුනක්ම. එතන එක්තැනත් ඒ තියෙන එක තැනකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගෙඩියක් කෑවා මෙතන අර අතන්ට මාර රහයි. හරි රහයි මෙතන මේක තියෙන බ්‍රොම්මා කිට්ටුව. ඉතින් අපි උදින් ඉඳන් අපි එන්න අපිට බස් 4ක එන්න වුණා. පැය දෙකක ගමනක් බස් එකේ යනවා නම් මෙතන බස් එකේ එන්න පුළුවන් හින්දා බස් එකේ ආවා. අපි වෙහිකල් එකක් මේ පාර රෙන්ට් කරගත්තේ නැහැ. ඉතින් ස්ට්‍රොබෙරි මෙතන පොඩි ගෙඩි ටිකක් තියෙනවා. හරි තමයි කට්ටියම කඩන්නේ අර එන ඇති. කට්ටිය කඩනවා හරි. ලුක් ලැස් දෙන්නේ ස්ට්‍රොබෙරි කඩන්න. අපේ කට්ටිය එනවා ශර්මිලායි ලිලි එනවා වාජන දෙකකුත් අරගෙන තව ලොකු වට්ටියක් අරන් මේ පාර කිලෝ 5ක් විතර අපි මේ පාර කඩන්න ඉතින් ඉන්නේ මොකද ෆ්‍රීස් කරගන්න පුළුවන් හින්දා. අතවල මුළු වින්ටර් එකට ස්ට්‍රොබෙරි තියෙනවා අයිස්ක්‍රීම් හදන්න පුළුවන් ජූස් හදන්න පුළුවන් මිල්ක් ෂේක් හැම එකක්ම හදන්න පුළුවන්. හදන්න තමයි මේ පාර හිටන් ඉන්නේ. අපි ඉස්සරහ වැඩි කතා නැතුව යන් ස්ට්‍රොබෙරි කඩන්න. රහයි පත්තම රහය මෙතනත් ලියාන හිටියා අපි යන රතු පාට ලස්සන එකක් තියෙනවා කොහේ ඉදිරියට කට්ටිය කඩනවා ස්ට්‍රොබෙරි මෙතන තව බඩේරුම තියෙනවා. හරි බඩේරුම මෙතන වට්ටක්ක තියෙනවා. දැන් සෙරුවින් කාලේ තමයි වට්ටක්ක තියෙන්නේ. අපේ කට්ටිය කඩනනේ කනවා ඒගොල්ලෝ. මෙතන විකුණන්න තියෙනවා. අපිට උනන් ගන්න පුළුවන් මෙතන. මෙතන බ්ලූබෙරිත් තියෙනවා. තාම පොඩි. මෙතන මේක නම් තනිකර කොළ පාට පොකුරු පිටින් දෙන්නේ මේ අපි වීඩියෝ වල දාලා තියෙන වගේ වයිල් බ්ලූබෙරි එක නෙමෙයි මේක. මෙතන හැදිච්ච වගේ තියෙනවා මේ ඉදිලා. මදේ ඉතින් ඉදිලා. කඩනවා කොහොමද තාම කොළ පාට තියෙන තාම ඉදලා නැහැ මේ කොහොමද තියෙන බ්ලූබෙරි රූබබ් කඩන්න කඩලා තියෙන්නේ බලමු අපි මේ වලින් ජෑම් හදනවා බීම හදනවා
ඔගොල්ලෝ මගේ Facebook page එක follow කරනවා නම් ඒකේ ඔක්කොම විස්තර දාලා තියෙනවා. හදන් තියෙන ලුකත් ඇඩුවා Rhubarb. මේවා හුඟක් ප්‍රසිද්ධයි. හුඟක් වතු වල තියෙනවා මේවා. මේ වගා බිම් වල වගේ හැම එකක්ම වගේ තියෙනවා. මෙතනින් ගන්න නම් මෙතනින් කිලෝ 1 ක්‍රෝන 45ක් වගේ වෙන්නේ. Rhubarb. මේක කොලට කඩන්න ඕනේ ඊට පස්සේ අල්ල තමයි කිරන්නේ නැත්නම් ඒකටත් ගාන යනවා මේගොල්ලෝ කියලා දෙන කොල කඩලා මේකට දාන්න එක මෙතන බොක්ස් එකක් තියෙනවා කොල කඩලා ඒකට දාන්නේ මෙතන ගහලා තියෙන සම්පූර්ණ විස්තරය Rhubarb වල මතක් කරලා ආයෙ මතක් කරනවා මගේ channel එක වගේම Facebook page එකත් follow කරලා තියාගන්න. ඉතින් අපේ තෝෂ්ලුන්ඩ ඇවිල්ලා ස්ට්‍රෝබෙරි කඩලා ඉවරයි. අපි කලින් ගිය තැනට වඩා මෙතන highly recommend කරනවා. මෙතන හොඳයි. මෙතනගේ ස්ට්‍රෝබෙරි රහයි. ඒ වගේ ළමයින්ට ඉන්න තැනක් තියෙනවා. එතන පෑන් කොක්ක අර තව අයිස්ක්‍රීම් ඒ වගේ හැමදේම මෙතන තියෙනවා. ළමයින්ට සෙල්ලම් කරන්න තැනක් තියෙනවා. අතන එහෙම දෙයක් තිබ්බේ නැහැ. ඉතින් එතනට වඩා මෙතන highly recommend කරනවා. මෙතන ළමයි එක්ක ඉන්න නම් එන්න පුළුවන්. මෙතන හොඳයි. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරලා තියන්න හැමෝටම අයුබෝවන්.